Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා නේද? ඔන්න එළවලු තම්බලා සුප් බීලා බිත්තර තම්බලා කාලා එපා වෙලා හිටපු ඔයාට රස මාරම රස රෙසිපි එකක් තමයි අද අරගෙන ආවේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපිට මේකට ඉස්සෙල්ලම ඕනේ කරනවා මෂ්රූම්. ඔයාලට කැමති මෂ්රූම් එකක් මේකට ගන්න පුළුවන්. අය ඕන වෙනවා ලොකු ලුණු, සුදු ලුණු, කැරට්, කරපිංචා ඔයාලට කැමති නම් ලීක්ස්, එතකොට බෙල් පෙපර්, මාළු මිරිස් ඕන දෙයක් ඔයාලට මේකට දාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඊට පස්සේ බිත්තරයක් අවශ්‍ය කරනවා. ඉස්සෙල්ලාම අපේ මෂ්රූම් ටික අපි හොඳට පිරිසිදු කරගමු. උණු වතුර ටිකක් භාජනයකට දාලා, ඒකට ලුණු ටිකක් දාලා හොඳට මේ මෂ්රූම් එක මේ විදිහට සෝද ගන්න ඕනේ. එතකොට ඉතින් මේකේ පණුව එහෙම මොනවා හරි තිබුණොත් එහෙම එයාලා යනවා. ඒ නිසා අපි මේක හොඳට ඉස්සෙල්ලාම පිරිසිදු කරගමු. පිරිසිදු කරගෙන දෙතුන් පාරක් ආයෙමත් සෝදගෙන මේ විදිහට හොඳට මිරිකලා වෙනම වාජනයකට දාගෙන මේ විදිහට චූටි කෑලි වෙන්න මේක ඉරා ගන්න. ඔයාලට මේක කපලා උනත් ගන්න පුළුවන්. මං කම්මැලි කමට තමයි මෙහෙම කරේ. මෙහෙම කරලා මට ආයෙම හිතුණා මේක ලොකු වැඩි කියලා. ඒ හින්දා මම මේ වගේ කතුරක් අරගෙන මේක කැපුවා. මේක කිචන් එකේ පාවිච්චි කරන කතුර. ඒ නිසා මට බනින්න එපා. ඔයාලා ඉතින් හැම එකටම බයිනවනේ. ගිය පාර වීඩියෝ එකක එක්කෙනෙක් බැලලා තිබ්බා නියපොතු වල තියෙනවා කියලා. නියපොතු වගේ උයනවා කියලා එක්කෙනෙක් බැලලා තිබුණා. අනේ ඉතින් බනින්න ඕනේ නෑ නේ මං උයපුවා කන්නේ මම. ඔයාලා මේක පිටිසිතට හදාගන්න. අර චූටියට කපාගත්තු හතු ටිකට අපි කැමති විදිහට ස්පයිසස් ඇඩ් කරගන්න පුළුවන්. මම දාගත්තා curry powder ටිකකුයි chili powder ටිකකුයි ලුණු චුට්ටකුයි තමයි මම දාගත්තේ. ඊට පස්සේ අපි කරන්නේ olive oil චූට්ටක් pan එකට දාලා සුදු ලුණුයි කරපිංචායි ඊට පස්සේ බී ලුණුයි ටික එකතු කරලා පොඩ්ඩක් ටෙම්පරාදු කරලා අර මෂ්රූම් ටිකත් එකතු කරලා ආයෙමත් ඒක චුට්ටක් හවලම් කරලා කැරට් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක චූටි වෙලාවක් මද ගින්දරේ පොඩ්ඩක් ඒට මෙහෙට කරලා ආයෙම ඕගොල්ලන් මෙන්න මේ ගානට ආවට පස්සේ වෙනම භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක චුට්ටක් නිවෙන්න දෙන්න විනාඩියක් විතර. නිවුනට පස්සේ මේ විදිහට බිත්තරයක් අරගෙන ඒකේ සුදු මදේ පරිස්සමට ඔයාලා අර හදාගත්තු මික්ෂර් එකට දාගෙන කහමදේ වෙන් කරගන්න ඕනේ. එතකොට තමයි මේක ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කහමදේ වෙන් කරගන්න. දැන් ඉතින් කෝන් ෆ්ලා ටිකක් අරගෙන මේකට කෝන් ෆ්ලා හරි ආට පිටි හරි ගන්න පුළුවන්. මම ගත්තේ කෝන් ෆ්ලා වලින් චුට්ටක්. කෝන් ෆ්ලා චුට්ටක් අරගෙන මේ විදියට අර බැටර් එකට දාලා ඒක කවලම් කරලා මම ආම කෑලි මිරිස් වලින් චුට්ටක් දාගත්තා. දැන් pan එකට තෙල් චුට්ටක් ගාලා මෙන්න මේ විදිය හැඩයක් හදාගෙන මැදින් චූටි මේ වගේ රවුමට හිඩසක් හදාගන්න. ඊට පස්සේ ලිප පත්තු කරන්න ඕනේ ඔන්න ඔය වෙලාවේ. ඔන්න ඔය විදිහට බිත්තරක හැමදේත් ඇතුළට දාලා දැන් ලිපත් ඔන් කරගෙන මේක වහලා විනාඩි 5ක් විතර තියන්න. මේක ඔන්න ඔය ගානට හොද්දට තැම්බිලා එනකම්. කාමදේ අමුවෙන් කන්න කැමති කෙනෙක් නම් එච්චර වෙලාව වහලා තියන්න ඕනේ නැහැ. මං ආස නැහැ කාමදේ අර දියරට එහෙම කන්න ආස නැති හින්දා තමයි මම මේ ගානටම කුක් කරගත්තේ. දැන් ඉතින් ඔයාලට පුළුවන් මේක කන්න. මේක හරිම රසයි. ඔයගලන්ට පේනවා ඇතිනේ හරිම ප්‍රියමනාප පෙනුමක් තියෙන්නේ. ඔයාලට මේක රැට කන්න සුදුසු හොඳ ආහාරයක් කියලා මම හිතනවා. මේකෙන් දෙකක් කන්න දවල්ට වගේ කනවා නම් රැට ගන්නවා නම් එකක් ගත්තම හොඳටම ප්‍රමාණවත්. එහෙනම් ඉතින් මගේ රෙසිපි එක හොඳයි නම් මාව subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. දැන් ඉතින් අපි මේක කාලා බලමු කොහොමද මේකේ රස කියලා. එහෙනම් ඔයාලා දැක්කනේ රෙසිපි කොහොමද හදන්නේ කියලා. එහෙනම් අපි දැන් මේක කාලා බලමු කොහොමද මේකේ රස කියලා. මාරහයි. එන්න. මාර රසයි. ඩයට් කරද්දී එළවලු තම්බලා එහෙම කන්න ඕනේ නෑ.
මේ විදියටත් කන්න පුළුවන්. නිකන් ඩයට් එක බෝරින් කරගෙන ඩයට් කියලා නිකන් මාර ඔලුවට අරගන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ රස කෑම කන ගමන් අපිට ලස්සනට ඇඟ හදාගන්න කෙට්ටු වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයත් මේක try කරලා බලන්න. එහෙනම් ඉතින් මෙන්න මේ වගේ රසම රස රෙසිපීස්, weight loss videos වගේ ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන මම ආයෙත් එනකන් ඔයාලා හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න. මම එහෙනම් අදට යනවා. බයි.